Hello guys, welcome to Yash Got Hungry. ඉතින් අද ගෙනාවා විශේෂ කෑමක් නෙවෙයි. පොඩි ආසාවක් ආවා නාන් රොටි කන්න ඕනේ කියලා. ඉතින් නාන් රොටි ගෙනාවා මම අද. මේක මම ගෙනාවේ මහරගම අල්මාසකින්. ප්ලේන් නාන් 2යි චන්න මසාලා 1යි. චන්න මසාලා කියන්නේ කඩලහොදි. ස්පයිසස් දාලා රහට හදපු හොද්දක්. මේගොල්ලන්ගේ කෑම හරි රහයි. සමහර ඒවා. ඉතින් මට මේ දෙකටම කොස්ට් එක ගියේ පික්නික් එකෙන් ඕඩර් කරද්දි රුපියල් 888යි. මේගොල්ලන්ගේ හැමදාම මොකක් හරි ඩිස්කවුන්ට් එකක් තියෙනවා guys. අද මේ දවස් ටිකේ තියෙනවා ටෝටල් මෙනු එකට 120ක ඩිස්කවුන්ට් එකක්. අර සවාන් වගේ ලොකු බිග් මීල්ස් වලට ඇරෙන්න අනිත් හැම එකකටම 120ක ඩිස්කවුන්ට් එකක් තියෙනවා. ඉතින් ඒ ඩිස්කවුන්ට් එක අඩු වුණාට පස්සේ රුපියල් 888ක් තමයි ගියේ. මේ තියෙන්නේ ගත්තු ටික පේනවත් දන්නේ නැහැ. මේක ගාන වැටලා නැහැ. පික්නික් එකෙන් ගියාම රුපියල් 888ක් තමයි ගියේ. ඉතින් අපි බලමු කොහොමද අද කෑම එක කියලා. හරි මම ප්ලේට් එකකුත් ගෙනාවා. පේනවනේ. හරි. අපි බලමු. මේකල හොඳට රැප් කරලා ඉවලා තියෙන්නේ guys. අර රස්නේ රැඳෙන විදිහට ක්වොලිටි එකට රැප් කරලා තියෙනවා. උණු මුණුයි කියන්නේ මේ ඔලන්නත් බැරි වань එච්චර රස්නේ. අපි මේක පොඩ්ඩක් මේ පැත්තෙන් තියාගමු. මේකේ විශේෂත්වය තියෙන්නේ මෙන්න නාන් රොටි එක මගේ මූණටත් වඩා ලොකුයි. 3000 ඒ වගේ දෙකක් තියෙනවා. ඊට පස්සේ නාන් රොටි කන්න මං ගෙනාවා චන්න මසාලා. මේ වගේ තව තියෙනවා මේ බින්දි මසාලා ඔන්නම එක එක තියෙනවා. සමහර වෙලාවට නම් තේරෙන්නේ නැහැ. දන්නේ නැති ඒවා නිකන් කිලෝ ගන්න ඕනේ නැහැ. ඒක හින්දා දන්න එක කමු. හරි. පේනවනේ චන්න මසාලයි නාන් රොටි. නියමට ගලපෙනවා. අපි චන්න මසාලෙන් අපිට දුම් දානවා අම්මා. සැර පාටට තියෙනවා. ඔයාලට පේනවද දන්නේ නැහැ. මේ එකනේ තෙල් ගත්තුම පොඩ්ඩක් වැඩි උඩ තෙල් උනලා උඩට අපි මේක දාගමු ප්ලේට් එකට. අවුලක් නෑ. අද පොඩ්ඩක් හොදි ගතිය අඩුයි මේ කැලි ගතිය වැඩි. හරි. ඕකේ. එහෙනම් මෙන්න චන්න මසාලා එක. මෙන්න නාන් රොටි. අපි දැන් කන්නයි හදන්නේ. හොදි කරහයි ලුණු සැර ස්පයිසස් අනිත් ජාතිය කියන මසාලා අරමුණු ටික ගාන්ට ඇඩ් වෙලා දිනවා. ටේස්ට් එක හොඳයි. හැබැයි මේ මම එකපාරක් මේගොල්ලන්ගෙන් ගෙනාවා නාන් රොටි එදා මේ වගේ සොෆ්ට් නෑ. කියන්නේ ෆ්‍රෙෂ් නෑ. කලින් හදපු එකත් ඇටිය දාලා නිකන් රත් කරලා ගත්තා වගේ සීන් එකක් එදා මට තේරුණා. තව දවසක් ගෙනාවා බත්තර මුල්ලෙත් තියෙනවා මේගොල්ලන් අල්මාස් එක. ඒකෙන් ගෙනාවා මොනවාද ග්‍රීන් පීස් මසාලා හිකුයි නාන් රොටි. එදා ගයිස් ග්‍රීන් පීස් එක පට්ට රහයි. කටේ තියන්න බෑ. සැරයි කියන්නේ කන් දෙක දුම් දාන ගානට සැරයි.
අනිත් එක තමයි මේ මේගොල්ලන්ගේ සාමාන්‍යයෙන් කෑම ගොඩාක් නිකන් අර හෙන එක්ස්පෙන්සිව් නේ. මොකද සමහර කඩවල නාන් එක ප්ලේන් නාන් මේ ප්ලේන් නාන් බටර් නානුත් නෙවෙයි ප්ලේන් නාන් එක මට මේ ඔඩ එක දාන්න කලින් මම බැලුවා තව කඩවල රුපියල් 500යි ප්ලේන් නාන් එකක්. ප්ලේන් නාන් එකක් රුපියල් 500ක් දීලා කාලා රන්නේ ඊට පස්සේ හොදි ගන්න දවසක් දියනවා. මම දන්නේ මේ අල්මාස් කියලා මේ ඔය කොළඹ පැත්තේ තියෙන බෑ මේ ඔක්කොම එක චේන් එකක් කියලා මට හිතා ගන්න බෑ. well prices වෙනස්. දැන් මේ ටිකට මට 888ක් ගියාට ඩිස්කවුන්ට් එක බත්තර මුල් එකෙන් ඕඩර් කරොත් ඊට වඩා යනවා. ඒක රීසන් එක ඩිලිවරි ෆී එක නෙවෙයි. මොකද මට ඩිලිවරි ෆී ඇඩ් වෙන්නේ නැහැ. මම පික්මි පාස් එක අරන් තියෙනවා මාසෙට 549ක් දුක දෙනවා. එහෙනම් ඩිලිවරි ෆී හැන්ඩලින් ෆී එහෙම ඇඩ් වෙන්නේ නැහැ මට. මේක රහයිය බඩ පිරෙනවා නේ. පිරෙනවා ෆෝකස් එක නෑ හරියට. ටේස්ට් කියන්නවලත් දන්නේ. රම්පේ කරපිංචන් තක්කලියට් කරලා තියෙනවා. තව කොත්තමල්ලි කොළ ඇඩ් කරලා තියෙනවා. මේ නාන් වල කේස් එක තියෙන්නේ මේවා මහා ගොඩවල් කන්න බෑ. පරාට කනවා වගේ 3 4 5 කන්න අමාරුයි. මට සාමාන්‍යයෙන් පරාට 4මාරක් වගේ කන්න පුළුවන්. බඩගින්න ඉන්න වෙලාවක. නාන් කන්න පුළුවන් දෙකයි. මේ හොදියක තියෙන මේ ග්‍රේවි ගතිය තියෙනවනේ කෑලි නැතුව ග්‍රේවි විතරක් කනකොට එනවා වෙනම ටේස්ට් එකක්. يعني කොත්තමල්ලි කොළ අරාමේ වගේ ස්පයිසස් ටික වෙනම කඩට ටේස්ට් එක දැනෙනවා. දැන් තමයි චුට්ටක් සැරේ ඉන්නේ. මේකත් එක්ක ස්ප්‍රයිට් එකක් වගේ තිබ්බනම් මරු. ගයිස් මම මේක ඉවර වෙන්න කන්නේ නැහැ. මොකද මේ පිඟානකුත් කාලා ඉන්නේ. දැන් මේ පොඩ්ඩක් නිකන් ආතල් එකට තමයි මේක ගෙන්නුවේ කන්න කියලා. අර ඕනට වඩා මේ වගේ ස්පයිසස් කාලා නිදාගත්තාම ගෑස්ට්‍රික් වැඩි වෙනවා. ඊට පස්සේ රැයට හරි අමාරුයි. මාව
ඕනේ ෆෝකස් එක. පට රහයි මම මේ වීඩියෝ මෙතන ඉවර කරනවා. දාඩියක් දාන්න. ඔයගොල්ලෝ try කරන්න. අල්මාසගේ හැම ගෑමක්ම අර මම කලින් කිව්වා වගේ හැම එකම සුපිරි නෑ. ඒගොල්ලෝගේ සමහර බ්‍රාන්ඩ්ස් වල ෆ්‍රයිඩ් රයිස් එකම කටේ තියන්න බෑ. රහ නෑ. මට එහෙම එකක් වුණා ෆිෂ් ෆ්‍රයිඩ් රයිස් එකක් ගියන්න ඒක රහ නෑ. අනිත් එකේ ගානට සමහරට සාධාරණත් නෑ හම්බෙන පෝෂන් එකේම. නාන් රොටි කන්න පුළුවන්. කොළඹ තියෙන මම මේ කොළඹ කියන්නේ ජායල ඒ පැත්ත නෙවෙයි මොකද ඒ සයිඩ් එකට යවෙනවා අඩුයි. සාමාන්‍යයෙන් හෝමගම ඉඳන් අපි ගත්තොත් බම්බල පිටිය වගේ පැත්තට වෙනකන් ගන්න පුළුවන් හොඳ ප්ලේස් එකක්. නාන් රොටි මේ වගේ ඉන්දියන් කෑම රෙකමන්ඩ් කරගෙන යන්න අපි ඒකේ වීඩියෝ එකකුත් මටම ගේන්න බලන්න. එහෙනම් තව වීඩියෝ එකකින් සෙට් වෙමු. channel එක subscribe කරලා නැතේ subscribe කරන්න. මේක Facebook එකෙන් බලන අය page එක follow කරලා like එකක් දාගෙන යන්න. තව වීඩියෝ එකකින් එනවා සෙට් වෙමු. cheers.